Hello guys, welcome back to Osiris Osivas. ඉතින් කලින් වීඩියෝ එකට ගොඩක් ප්‍රතිචාර තිබුණා, කමෙන්ට්ස් හොඳ කමෙන්ට්ස් තිබ්බා, වීල්ස් තිබ්බා, කට්ටිය ගොඩක් බලලා තිබ්බා. ඉතින් අද අසයින්මන්ට්ස් ගොඩක් තිබ්බා, වැඩ ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම ඉවර වෙලා මට හිතුණා චුට්ටක් ගෙදර ඉන්න එකේ බ්‍රිස්බේන් සිටි එක පැත්තේ චූටි රවුමක් දාන්න ඕන කියලා. ඉතින් අද ඇත්තටම එහෙම ලොකෝට ප්ලෑන් කරලා යන ගමනක් නෙවෙයි තියෙන්නේ. මට පොඩ්ඩක් හිතුණා උදේ මෙන්න මේ තැන් වලට චුට්ටක් ගිහිල්ලා වටයක් ඇවිදලා ඕගොල්ලන්ට සිටි එක පෙන්නලා යමු කියලා. මටත් පොඩ්ඩක් මේ දවස්වල අසයින්මන්ට්ස් වැඩ වගේක් තිබ්බා, ජොබ්ස් වල වැඩ ගොඩක් තිබ්බා. ඉතින් ඒ දේවලුත් එක්ක මට හිතුණා අද චූටි වටයක් ඇවිදින්න යන්න ඕනි කියලා සිටි එක පැත්තේ. ඉතින් එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න අපි යන් සිටි එක පැත්තට. ඔන්න ගයිස් අපි එනම් තැනට ආවා. සිටි එකට යන ගමන් මට මේ පොඩි එක්ස්පීරියන්ස් එකක් මේක මම ඉතින් ලංකාවේ තියෙනවා. මේ පොඩි තැනකට එන්න හිතුණා. මේ මම මේක පොඩ්ඩක් බල හිටියේ. එතනටත් ගිහිල්ලා ඊට පස්සේ යන් සිටි එක පැත්තට. එහෙනම් මේ සිටි එකට යන්න කලින් පෙට් කැෆේ එකට යන්න. ඒක තමයි මම මේ ආවේ. ස්පොට් එක. මම කැෆේ එකට ගිහින්. guys, ya saya malam dan rasa din में लगे नाम guys hey Yalu hey cutie mati dinnya You like shrimp? Dui mati din. Get that one. What's that one? Oh, this one? Yeah. I used that. Sekarang udah selesai. Tahu nih. guys ගියා පූසෝ කන්න තිබ්බට එතන බොන්න විතරයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ගේම්ස් කරන්න එහෙම පුළුවන්. මේ මොනවා හරි බඩට දා ගන්නවා කියලා කිව්වේ. උනාට මේ එතන ඒ වගේ ඒවා නැහැ. හැබැයි මාර ෂෝක් ලස්සන කට්ටිය පූසෝ ඉන්නවා. පූසොන්ට කැමති අයට එන්න අනිවාර්යෙන් සිටි එකට පොඩ්ඩක් ළඟ තියෙන්නේ. මෙතන නම් සිටි එකට පොඩි දුරයි තියෙන්නේ.
එහෙනම් අපි සිටි එක පැත්තට ඉක්මනට යමු. ඉතින් guys මම ඇවිල්ලා ඉන්නේ සිටි එකට දැන් කැට් කැෆේ එකේ ඉඳලා. ඇත්තටම මට මාර තිබහයි අර අපි ඉස්සෙල්ලා මොනවා හරි අරගෙන ඉමු. ගයිස් මේක බීලා අපි ඉක්මනට යන්. මට පට්ටම තිබහයි හිටියේ ඒකයි ඇත්තටම ගත්තේ. මේ ඊට පස්සේ අපි යමු මේ මම දැන් හිතන් ඉන්නේ ෆෙරිස් වීල් එක පැත්තට යන්න තමයි. වෙලාව චුට්ටක් තියෙනවා තව. කැට් කැෆේ එකේ හිතන්නේවත් නැතුව කියන්නේ එතන සත්තු උරතල් කරද්දී වෙලාව ගියා. ඒ හින්දා මේ හිතන් හිටපු ඔක්කොම ප්ලෑන් ටික කරගන්න බෑ. මට ආසයි මේ වගේ හවස අර ෆෙරිස් වීල් එකේ යන්න. ඒ හින්දා අපි ෆෙරිස් වීල් එක පැත්තට යන්. මේ කාපාක් එකක් හොයාගත්තෙත් හෙන ගේමක් දීලා. ඒකත් කියන්න බෑ මේ හැමතැනම පාකින් නෑ සිටි එකේ. මේ අර මම ගොඩක් කලාවට සිටි එකේ ෆෙරිස් වීල් එකට ඒ ටිකට යනවා නම් මේ මම සාමාන්‍ය සවුත් බැංක් වල කාපාක් එකේ තමයි දාලා යන්නේ වාහනේ. මොකද මේ එතන දාන එක ලේසි නැත්තම් තව ඉස්සරහින් පාකින් හොයාගන්න බෑ. අද කොහොම හරි මේ පැත්තේ තිබ්බ මේ එකත් මිස් වුණා මගේ අතින් පාර. ඒ මිස් වුණාට පස්සේ මේ අනිත් පැත්තෙන් දානකොට ඒ පැත්ත වහලා. ඒ හින්දා ස්ට්‍රීට් පාකින් තමයි දැන් දැම්මේ. ඒ දාලා මට ඇත්තටම පට්ට තිබයි හිටියේ මේ පට්ටම තිබයි හිටියේ. මොකද කැට් කැෆේ එකේ කියන්න ඕනේ ඒකේ ඇත්තටම කෑම නැහැ. ඔයගලන්ට මොනවා හරි ප්ලේ කරන්න පුළුවන්. හරිද? කෑම නැහැ කියන්න මම ඇත්තටම දකින්න කෑම තිබ්බේ නැහැ. ඩ්‍රින්ක්ස් වර්ග තිබ්බා. ඉතින් අර කෝක් එකම බොන්න මට එච්චර වෙල සෙට් වුණ නැති හින්දා මම ඒව මොනවත් ගත්තේ නැහැ. ඔයාලට පුළුවන් එතන අර සත්තු එක සෙල්ලම් කරන්න. ඊට පස්සේ ඔයාලට එතනක් තියෙන ඔය මොනොපොලි යනම්මන වුණෝ ඒ වගේ ප්ලේ කරන්න පුළුවන්. අර කාලේ ස්පෙන්ඩ් කරන්න හොඳයි එතන. ඇත්තට මටත් වෙලාව ගියා දැනුන්නේ නැහැ. මොකද එක එක විදිහේ මේ පූසෝ හිටියා. අර පර්සියන් කැට්ලා එහෙම හිටියා. ඉතින් ඒ හුරතල් කර කර ඉන්නකොට වෙලාව ගියා. දැන් ඇත්තටම මේ ෆෙරිස් වීල් එකේ යන්න තමයි මට ටයිම් තියෙන්නේ මං හිතන්නේ. මට ඇත්තට මේකට ආසාවක් තියෙන හින්දා ඒ පැත්තට අපි යමු ඉක්මනට. ඉක්මනට මේක බීලා හෙරන් ඒ පැත්තෙන් සෙට් වෙමු. ආලා ෆෙරිස් වීල් එකේ තියෙන පැත්තට අපි යන් ඉක්මනට. මේ පොඩි සීන් එකක් තියෙනවා. මේ එල්ෆ් ලව ස්පොට් කරලා මගේ දන්නේ ඒක ස්ටෝරි එකක් කරේ මොකක් කරේ හවුසිල් එකත් එක්ක දැම්මහම මේ මොකක් හරි ගේම් එකක් තියෙනවා. මේක එල්ෆ් කෙනෙක් නම් ඉන්නවා මෙතන. මේ ක්‍රිස්මස් වලට තමයි ඩෙකරේෂන්ස් කරලා තියෙන්නේ. ක්‍රිස්මස් වලට මෙහි දෙම්ම ලෑස්ති වෙනවා. අන්න ගයිස් සිටි එක තමයි මේ පේන්නේ. මෙතන මේ ආටිෆිෂල් කට්ටිය බීච් එකක් හදලා තියෙනවා. ඒක නැචරල් නැහැ උනාට මේ සමෝම මේ සන්බාත් කරනවා පොඩි ඇයට එහෙම. නියමයි මේ තමයි සිටි එකේ මේක තියෙන්නේ. ඇවිදින එකත් ෂෝක් මේ හරි මාර ලස්සනයි. ආල් පේරාදී මේ යාච් ටික එහෙම. ඕකිඩ්ස් වගේ තමයි. ඕකිඩ්ස් නෙවෙයි බෝගෙන් විලා තියෙන්නේ. බාන්න මේ මාරම ලස්සනයි. මේ ස්විං එකේ
දිම දැන් සමානේ මල් පිපිලා තියෙන මේක හරි මාර්ම ලස්සනයි තියෙන and guys අලුකුත් ඉන්නවා තව එල්ෆ් කෙනෙක් ඉන්නවා ඉස්සරහා මෙන්න ඉන්නවා එල්ෆ් කෙනෙක් මම කිව්වේ එල්ෆ්ලා ටික ස්පොට් කරලා තියෙන මේ මැප් එක මේ ක්‍රිස්මස් වලට තව එල්ෆ් කෙනෙක් ඉන්නවා මේ එයාගේ ගොළු ගොඩක් ඉන්නවා මගේම පික්සි මාර ලස්සනයි වීව් එක ලස්සන බෝල් ආර්ට්ස් තියෙනවා මෙන්න මේ ටික තමයි මාර ලස්සන අර චුට්ටක් කලින් වැරදුනා දැන් ආයේ පැත්තට එනවා මාර ලස්සනයි මේ පැත්ත සනම් මනං තියෙනවා මේ හරි ඕනි කෙනෙක්ට ඇවිල්ලා දැන් මට වුණත් ඇවිල්ලා මේ ආතල් එකේ මේවා කරන්න පුළුවන් මේ පබ්ලික් මේවා පබ්ලික් කියලා ඕපන් මේ සිටි එක බලන්න මාරම ගතිවිදියට තියෙනවා අර ඕනි කෙනෙක්ට ඉතින් එන්ජොයි කරන්න පුළුවන් විදියට මේ හරි ඒ දේවල් නම් මාරම හොඳට තියෙනවා ඉතින් කට්ටිය දෙන ලයිෆ් සේවින් පෝස්ට් එකක් තියෙනවා ඉන්දා සේෆ්ටි එක ගැන උනත් පොරි වෙන්න දෙයක් නැහැ මරු ඉතින් මයින්ඩ වුණත් ෆුල් ආතල්ලයක් ගන්න පුළුවන් සිටි එකට ආවම අර බලන්න පොඩිය අර තියෙන්නේ සිටි කැට් ෆෙරි එක ගයිස් මේකෙත් යන්න පුළුවන් වටයක් මම මේකෙත් අතරම යන්න හිතන් හිටියා ඇත්තටම යන්න උනේ නැහැ අපි බලමු වෙලාව තිබුණොත් යන්න පුළුවන්ද කියලා පාන් ලස්සන එතන සිටි එක මේ ලස්සන මේ තියෙන බ්‍රිස්බේන් සිටි එක ලස්සනයි මේ සිටි කැට් ෆෙරි එක ආපු නිසා යන්න පුළුවන් වෙයි ඇත්තට මේ කොහොමද යන්න ඕනි කියලා බලන්න ඕනි all fares 50 cents කියලා තියෙන්නේ අපි බලමු යන්න පුළුවන් try එකක් දීලා මම දන්නේ ඇත්තට මේ ගිහිල්ලා නැහැ මම මේ ටිකක් නම් යනවා මම ආව එතනට මේ වැඩි කෙන එක මිස් වුණා ඒ ෆෙරි එක අනිත් එක තියෙන 4:13 4:13ට මම දැන් ඒක ඉනකම් වේටින් ඉන්නවා බස් ස්ටෑන්ඩ් එකක් වෙයි තියෙනවා දැන් වෙලා වේටින් ඉන්නවා ඉතින් අපි Tap on your side, 5 meters inside the cabin to tap on.
ෆෙරියගේ මම හිතුවට වඩා වෙලාව ගියා. දැන් ආය අනිත් පැත්තට යන්න ඕනේ. මේ හිතුවට වඩා වෙන පැත්තකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ෆෙරි වීල් එකට යන්න නම් මම ඉක්මනට යන්න ඕනේ ආය. අයිස් පොඩ්ඩක් කල වුණා මේ. දැන් ඊළඟ එකේ තියෙන 4:55ට දැන් මං හිතුවට වඩා වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඒක එනකන් ඉන්න ඕනේ අනිත් පැත්තට යන්න. ඒක ආවම දැන් ඉක්මනට යන් අනිත් පැත්තට ඊට පස්සේ බලමු ෆෙරි වීල් එකට යන්න. මේ ඉන්න ඕනේ මේ පාරම කලින් හිටියේ මං මේ පාරම පිටිපස්සට යන්න කියලා හිතාගෙන ඉන්නේ. Next stop, University of Queensland? No. Oh, okay, sorry, my bad. I'm the lyrics, so sorry. It's alright, I got it. You were just hoping, weren't you? guys මං කලින් හිටියේ උඩ මේ පාර මම පිටිපස්සට වෙලා යනවා. මට ඇත්තටම වෙලාව ටිකක් වැඩියෙන් ගියා මං හිතුවට වඩා. මම කලින් නෝත් ෂෝ හැමිල්ටන් වල යන ට්‍රැක් එකේ ගිහලා මගින් බැස්සා. දැන් අනිත් පැත්තට ෆෙරි එකේ යනවා. ඇත්තටම මේ ෆෙරි එක එනකන් ටිකක් වෙලා ගියා. මං හිතන් හිටියට වඩා ඇත්තටම මේ පොඩක් කියන්නේ ටයිම් එකක් ගියා. ඉතින් ඔයාලා මේක යනවා නම් ඇත්තටම පොඩ ටයිම්ස් බලලා යන්න මේ මම ඇත්තටම අද නිකන් වටයක් යන්න ඕනේ හින්දා ගියේ. ඇත්තටම මේකේ ස්පෝට් වලට තමයි ඇත්තටම ෆෙරිස් තියෙන්නේ. ඉතින් අර මේ ඇවිදින්න එන අයත් ඉතින් ආතල් එකට යනවා. මොකද සිටි එකේ වටයක් යන්න පුළුවන්. ඇත්තටම මේක පොඩි අඩු ගාණක් යන්නේ 50 cents විතරයි යන්නේ. ඔයාලට ට්‍රාන්ස්ලින්ක් කාඩ් එක ට්‍රැප් කරලා යන්න පුළුවන්. මම නම් ට්‍රැප් කරන්නේ මගේ ඩෙබිට් කාඩ් එක. ඇත්තටම මම ට්‍රාන්ස්ලින්ක් කාඩ් එකත් යූස් කරනවා. හරිනම් ට්‍රාන්ස්ලින්ක් කාඩ් එකෙන් තමයි ට්‍රැප් ගන්න ඕනේ. ඒ වුණාට ඩෙබිට් කාඩ් එකෙනුත් යන්න පුළුවන්. ඔය දැන් සමහර ගොඩක් අයට වෙන ප්‍රශ්නයක් තමයි මේ ආපු ගමන් මේ ඩෙබිට් කාඩ් එක හදලා මේ ට්‍රාන්ස්ලින්ක් කාඩ් එක හදලා නැතුව ට්‍රැවල් කරන්න බය වෙනවා. මේ බස් වලටත් ඩෙබිට් කාඩ් එකෙනුත් යන්න පුළුවන්. හරිද? ඒකද බය වෙන්න එපා. ආපු ගමන් ට්‍රාන්ස්ලින්ක් හදා ගන්න ඕනේ. ට්‍රාන්ස්ලින්ක් හදා ගන්න ඕනේ. ඒක හදා ගන්න ඕනේ. හැබැයි ඩෙබිට් කාඩ් එකේ පොඩි ගාණක් වැඩියෙන් යනවා. නැත්තම් ඩෙබිට් කාඩ් එකෙනුත් යන්න පුළුවන්. මේ ෆෙරිස් වලටත් එහෙමයි. Come back downstairs. The top deck is licensed for 20 seated passengers only. That is no passenger seat, including children. දැන් ෆෙරි වීල් එක පැත්තට යනවා මම බයින්. කට්ටිය හවස ජොගින් එහෙමත් යනවා. මේ හරියේ බොටනිකල් ගාඩන්ස් වලත් ඇවිදින්න පුළුවන්. අපි දවසක් යමු එහෙමත් යන්න. මම ඔයාලට පෙන්නන්න ඒක. මේ අතරින් තියෙන ට්‍රැක්ස් වල ඇවිදින්න පුළුවන්. මේ බොටනිකල් ගාඩන්ස් වල ඒක මරු මේ සිටි එක පැත්තෙන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. නයිස් ඒ වැඩි. ටිකට් එක ගත්තා. දැන් මං කිව් එකේ ඉන්නවා වෙදන්ට වෙලා. තාම අනිත් අයගේ රවුන්ඩ් එක යනවා. ඊට පස්සේ ඉතින් යන්න තියෙන මේකෙත් හිතපු විදිහට යන්න පුළුවන් වුණා. හැබැයි ඇත්තටම වෙලාවෙ නම් පොඩි ප්‍රශ්න ටිකක් වුණා. මොකද අද ඉක්මනට යන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා. ඒ අවුලක් නැහැ ඉතින් අපි යන්. කිව් එකෙන් යන්න තියෙන්නේ. මේ විදිහට. guys මං ඇතුළට ආවා බ්‍රිස්බේන් වීල් එකේ. ඉතින් දැන් යන්න තියෙන්නේ තාම ඇතුළට ආව විතරයි. ඉමර්ජන්සි බටන්ස් තියෙනවා. ඒ ටික ගැන ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නා. දැන් ඉතින් යන්න තියෙන්නේ. මම පෙන්නන්න ඔයාලට වීව් එක. මං හිතන්නේ මේගොල්ලෝ උඩ පොඩ්ඩක් ස්ටොප් කරනවා මේ වීල් එක. ඇත්තටම මේ මම විතරයි මේ මං හිතන්නේ මේ රවුන්ඩ් එකේ යන්න ඉන්නේ. මේ දන්නේ නැහැ ඉතින් මොකද ටික කිව් එකේ හිටියේ මං විතරයි. මම ඔයාලට පෙන්නන්නම් වීව් එක කොහොමද කියලා. මේක ඇතුළත් පෙන්නන්න කොමින්. ඔන්න guys මං යන උඩට. හැබැයි මේ වීදුරුවේ නම් ජරාව පොට්ටා. මාර ලස්සනයි.
ඔන්න මම යනවා. එන්න guys කොහමද සිටි එක? wow ඔන්න guys නැවතුවා. දැන් ඉන්නේ උඩම. නෑ උඩමනේ. තව ටිකක් යන්න තියෙනවා උඩට. අපි ඊළඟ දවසේ අතනින් යන්න පුළුවන් කැසිනෝ ක්ලබ් එක ස්කයි ඩෙක් එකට. එතනත් හොඳ වීව් එකක් තියෙනවා. අද වෙලා නෑ මට ඇත්තට මේ පැත්තට යන්න. දැන් ඊපස්සේ යන්න ඕනේ ඊවල පැත්තට. ඒක තමයි තියෙන්නේ. ස්පේන් වීල් එකෙත් පටයක් ගියා. දැන් මෙහෙමම මේ ඇත්තටම කායක පාක් කරපු දැන් මට හොයා ගන්න අමාරුයි. දැන් මේ කායකට යන ගම මතකයි පොඩ්ඩක්. ඒ යන ඒ ටික යනවා ඉතින් ඇත්තට. අපි අංක හොයාගෙන. මේ කාගෙන මේ මොනවද? guys disc off bonanza එකක් ගත්තා. දැන් කන්න හදන්නේ මෙතන සිටි එකේ view එකත් පේනවා. ඒකත් එක්ක ice cream එක කන්න හදන්න. ඉතින් guys experience ඔක්කොම ගත්තා අද සිටි එකේ කියන්නේ. සාමාන්‍යයෙන් මං හිතාගෙන අපට වඩා දේවල් ටිකක් කරා. ඒකෙන් පස්සේ ඇත්තටම මට පොඩි ටෙක්නිකල් ඉෂුව එකක් ආවා. ඒකෙන් පස්සේ මට ඇත්තටම එන තැනදී වීඩියෝ එක ගන්න බැරි වුණා. ඉතින් මේ වාහනේට ඇවිල්ලා පොඩක් රෑත් වෙලා මේ මම දැන් ගෙවල් ළඟටම ඇවිල්ලා මේ පොඩක් මේ කපාක් එකකට දාලා නැවැත්තේ කතා කරන්න. ඉතින් ඔය විදියට අද ෆෙරි එකේ වටයක් ගියා. ඊට පස්සේ බ්‍රිස්බේන් වීල් එකේ අපි වටයක් ගියා. මේ හොඳ වීව් එකක් බැලුවා, සිටි එක බැලුවා. ඊට පස්සේ සිටි එකේ තියෙන පූල්ස් අනම්මනම් ඒ දේවල් බැලුවා. ඉතින් කියන්න තියෙන්නේ මං හිතනවා වීඩියෝ එකත් ඔයගොල්ලෝ හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. මම මේ වීඩියෝ එකනොත් මම බැලුවා ඔයගොල්ලොත් එක්ක එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න. සිටි එක මට ඇත්තටම පෙන්වන්න ලොකු උමනාවක් තිබුණා බ්‍රිස්බේන් සිටි එක. මොකද මං ගොඩක් යන්නේ මේ කැලෑවල දියඇලි බලන්න අර මේ යන නිසා මට ආසයි තුන ඔයගොල්ලන්ට සිටි එක පෙන්වන්න. ඒකයි මම ඇත්තටම අද එකපාරට පොඩ්ඩක් හිතිලා තමයි මම ගියේ. ඇත්තටම මේ වීක් එක ටිකක් බිසි වීක් එකක් මට. ඉතින් මේ ඒක අස්සේ මං කොහොම හරි පොඩ්ඩක් මං යදත් කිව්වේ හැමතිස්සෙම අර ඔළුව චුට්ටක් වෙනස් කරගන්න ඕන නම් පොඩ්ඩක් එළියට ඇවිදිනවා. ඒ විදිහට තමයි අද ඇත්තටම වීඩියෝ එක ගෙනාවේ. මං හිතනවා ඔයගොල්ලෝ මේ හොඳට එන්ජොයි කරන්න ඇති කියලා වීඩියෝ එක. ඒ වගේම හැමෝටම කියන්න දෙනවා මගේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ මොන හරි තියෙන දෙයක් මට කියන්න ඕනේ දේවල්, ඊට පස්සේ මගේ මොන හරි දේවල් තව දැනගන්න ඕනේ දේවල් තියෙනවා නම් මට කමෙන්ට්ස් විදිහට දාන්න එක. ඒ දේවල් කමෙන්ට් කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් මගේ වීඩියෝස් මිස් වෙන්නේ නැතුව බලන්න ඕන නම් subscribe කරලා විතරක් වැඩක් නැහැ. ඔයගොල්ලෝ bell icon එකත් click කරලා alert එකේ ඉන්න. අනිවාර්යෙන් ඉක්මනටම වීඩියෝ එකක් ගේනවා. ඒ වීඩියෝ ගැනත් හම්බෙමු. එතකන් හැමෝටම good luck.